ඒ යෝජනාව එන බව දැනගෙන තමයි එතුමා ප්‍රකාශය කරන්නේ. එතුමා කියනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සේනාධි නායකයා විදිහට බෙල්ලෙන් නෙමෙයි කකුල් දෙකෙන් එල්ලා මැරිය යුතුයි කියලා. අපි සරත් පොන්සේක මහත්තයා ගැන පුදුම වෙන්නේ නැහැ. එතුමා විශ්‍රාම යන්න දින 12ක් තියෙද්දි මේ රටේ යුද හමුදාපති කළා. යුද හමුදාපති නොවුනා නම් සේනාධි නායකයා විදිහට මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා යුද හමුදාපති නොකළා නම් විශ්‍රාමගේ යුද හමුදාපතිවරයෙක් විතරයි සරත් පොන්සේක මහත්තයා. හැබැයි මේ රටේ රණවිරුවෙක් විදිහට මේ යුද්ධය අවසන් කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සේනාධි නායකත්වයේ යටතේ එතුමා යුද හමුදාපතිවරයා විදිහට උපයාගත් ජනතාවගේ ගෞරවය කෙලෙසා ගන්නවා මේ ආණ්ඩුවෙන් තනතුරක් ගන්න මේ විදිහට බුරන්න ගිහිල්ලා. අපිට කියන්න තියෙන්නේ පොන්සේක මහත්තයාට ඔය ගානට බුරලා ඇමතිකමක් හෝ මොනවා හරි තනතුරක් මේ ආණ්ඩුවෙන් ගන්න බැරි නම් තව හොඳට බුරන්න. මේ සරත් පොන්සේක මහත්තයා පිළිබඳව එතුමගේ භාවිතාව තුලම තියෙනවා. එතුමා පසුගිය කාලය තුල එතුමා මේ රටේ එතුමා කරපු ප්‍රකාශ වලින් එතුමා ගැන සිදුවෙච්ච මාධ්‍ය සාකච්ඡාවල එතුමා ගැන විවිධ වූ අදහස් තියෙනවා. මම ඉදිරිපත් කරන්නම් එතුමා සම්බන්ධව එදා තෙවරප් පෙරුම් මහත්තයා කියනවා මේ එතුමා පිළිබඳව. මේක තමයි පොන්සේක මුලින්ම ඉඳගෙන කෑවේ. මෙයා සුපිරි කෑව මෙයාට ඕනේ. මෙයාට ක්ලෝන් බ්ලැක්ස් ඕනේ. මෙයාට ඇපල් ජූස් ඕනේ. මෙයාට බෙලි ජූස් ඕනේ. මෙයා අපි ඉන්නේ. පොන්සේකට ඉඳගෙන එක්සර්සයිස් මැෂින් තිබ්බා. ටීවී තිබ්බා. ඇඳන් තිබ්බා. මෙට්ට තිබ්බා. සියලු සේවා සම්පත් තිබ්බා. පොන්සේකට අපි මමත් ත්‍රියානාස් බන්දුපත් කැරකුට බන්දුපත් පොන්සේකට අපි ඉඳගෙන ගිහින් නොදුන්නේ. ගෑණියෙක් විතරයි පොන්සේකට. අනිත් ඔක්කොම අපි ඉඳගෙන ගිහින් කාපු ඉරමතක් නැහැ පොන්සේක. හැබැයි පොන්සේකත් එතකොට මේ සරත් පොන්සේක මහත්තයා ඔය කියන හිරබත් කාපු හැටි. සරත් පොන්සේක මහත්තයාම කියනවා සරත් පොන්සේක මහත්තයාගේ දින 12ක් සේවා කාලයේ තියෙද්දී සරත් පොන්සේක මහත්තයා එතුමාට යුද හමුදාපති ධූරය දීලා එතුමව මේ අහන්න පොඩ්ඩක් මේක මටත් මේකට දායක වෙලා මේ වැඩේ කරන්න හම්බුනේ ඒ දේශපාලන නායකත්වයෙන් නිසා තමයි. නැත්නම් මම සමහර ලාලට විශ්‍රාම යන්න දවස් 12ක් තියලා තමයි මට උදව් බාර ගන්න කිව්වේ. ඒකන්ද මට මේ වැඩේ කරන්න අවස්ථාව හම්බ වුණා. එතුමාගේ අතිගරු ජනාධිපතිතුමාගේ මල්ලි ආරක්ෂක ලේකම් ඒ පුටුවේ නොහිටියා. ඊට කලින් ඒ පුටුවේ හිටපු යම් අයගේ යුද්ධය ගැන මොන වගේ ආකල්පයක්ද දරුවේ කොච්චර ඉරුමත් තිබ්බද යුද්ධය ගැන කියලා අපි දැකලා තිබුණා. ඔව්. දැන් මේ සරත් පොන්සේක මහත්තයා ඊයේ කරපු ප්‍රකාශයත් එක්ක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන තියෙන වෛරය එතුමාගේ මේ වචන වලින් පිට වෙන්නේ වෛරය. හැබැයි මේ වර්තමානයේ වෙද්දි වර්තමාන ආණ්ඩුවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ග එක්ක එතුමාගේ තියෙන නිල නිවස අහිමි කරා. ඒ විතරක් නෙමෙයි එතුමාගේ වාහන අඩුතරමේ එතුමා ආරක්ෂාවට ලබා දීලා තිබුණු වෙඩිනෝදින රථය එතුමාට අහිමි කරා. එතුමා කාගේ හරි උණ්ඩයකට නිරාවරණය කරලා මරා දාන්න උවමනා නම් කාගේ හරි උණ්ඩයකට නිරාවරණය කළා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මරා දාන්න මේ ආණ්ඩුවට උවමනා නම් එතුමාට ඒ අවශ්‍ය කරන වටපිටාව සියල්ල හදලා තියෙන්නේ. ඒ වටපිටාව හදලා තියෙන්නේ. අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එල්ලා මරන්න කතා කරන්නේ. ඒ වටපිටාව හදපු පරිසරයක තමයි සරත් පොන්සේක මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයාව කකුල් දෙකෙන් එල්ලා මරන්න කියලා යෝජනා කරන්නේ. එතුමා අධිකරණ ඇමතිවරයා නම් එතුමා කියනවා මම මරන්නේ ඔළුවෙන් නෙමෙයි කකුල් දෙකෙන් එල්ලලා කියලා. එතකොට මේ රටේ ජනතාවට වෛරය නැවත වතාවක් ගේන හැම වෙලාවකම
මේ රටේ මිනිස්සු මහින්ද රාජපක්ෂ මහත්තයා වට ඒකරාශී වුණා විතරක් නෙමෙයි එතුමාට තියෙන ආදරය එතුමා ගැන තියෙන ඒ බර අවිවල පතුරන් වල හිගයක් ආවා විශාල. මම මේ වෙලේ ගෝඨාභයට ගිහිල්ලා කිව්වා යුද්ධ කරගෙන යන්න අමාරුයි පතුරන් නැතුව විශේෂයෙන්ම කාලතුවක්කු පතුරන් වල විශාල හිගයක් තිබුණා. චීනෙන් ඒවා යවන්නේ නැහැ. එවනම් අපිට මිලදී ගන්න වෙනවා කොහෙන් හරි කියලා. චීනෙන් ණයට දෙන්නේ. ඒතර ගෝඨාභය දුන්න ඉත සැහැල්ලුවෙන් දුන්න උත්තරය තමයි මට යුද්ධය මෙහෙව්වා සැලසුම් කරා ඔක්කොම විශාල වගකීමකින් වැඩ කරා වගේ කියන පුද්ගලයා. කෙලින්ම මට කිව්වා සරත් ඔයා දන්නවනේ අපි මේ ණයටනේ චීනෙන් ගන්නෙ. ඉතින් චීනෙන් එවන්න නැත්නම් මට කරන්න දෙයක් නැහැ කිව්වා. මම මාතර ජනහමුවේදී කියපු දේ ඉස්සෙල්ලා පැහැදිලි කරන්න ඕනේ. ඉස්සෙල්ලා මම කිව්වා මහින්ද රාජපක්ෂ කියන මේ රටේ හිටපු ජනාධිපති කෙනෙක් ඒ පුද්ගලයා 2005 මැතිවරණයේදී ඊට පස්සේ අපි යුද්ධය කරන කාලේදී ගත්ත යම් පිරිවරවල එයාගේ කල් ක්‍රියාව කොච්චර ජාතියට අහිත කරද ජාති ද්‍රෝහී වුණාද අපේ හමුදාවල පැවැත්මට කොච්චර අහිත කරද ඒ ආකාරයෙන් බලපාපු ආකාරය ඉස්සෙල්ලාම 2005 ජනාධිපතිවරණයේදී ඒක මුළු රටම දන්න දෙයක් එතුමාගේ ළඟින්ම හිටපු පුද්ගලයෙක් ටිරන් අලස් නැමැති කලින් හිටපු මහජන ආරක්ෂක ඇමති ඒ ගැන ප්‍රකාශයක් කරා 2010 ජනාධිපතිවරණ වෙලාවේ ටිරන් අලස්ගේ ගෙදරට බෝම්බ ගහලා ගිනි තියුවහන්දා එතුමා ගේ යට ඉඳගෙනම කතා කරලා කිව්වා 2005 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න මහින්ද රාජපක්ෂ කරපු ජාති ද්‍රෝහී ක්‍රියාවක් ගැන. එතුමා ටිරන් අලස් ඒක කිව්වේ 2010. නමුත් මම ඒක ගැන ඊට කලින් 2008 වෙනකොට මට ඒක ආරංචි වෙලා තිබුණා. 2008 අගෝස්තු මාසයේ පමණ මම හිතන්නේ කිට්ටු වෙනකොට අපිට චීනයෙන් පතුරන් ගෙන එක නැවතුණා. මොකද චීනයේ ඔලිම්පික්ස් තිබ්බා. ඒ හා ආසන්න කාලයක. එතකොට බටහිර රටවල් යුද්ධයට විරුද්ධව හිටපු නිසා චීනයේ වෙලාවේ බටහිර රටවල් අමනාපයේ කියන හේතුව මත මං හිතන්නේ අපිට මාස 4ක් විතර පතුරන් නෞකා ලංකාවට එව්වේ නැහැ. එතකොට මට විශාල ප්‍රශ්නයක් තිබ්බා. දැන් උදාහරණයක් ඇටියට යුද පිටියේ පතුරන් තෝග අවසන් වෙලා අපි සාමාන්‍යයෙන් අර මල්ටි බැරල් ගුවා මේ රටේ පොඩි ළමෙක් හරි දන්නවා. මල්ටි බැරල් රොකට් ගහනකොට එකපාරක් බොත්තමේ බුවා මෙතන ඉන්නවා කාලතුවක්කු රෙජිමේන්තුවේ නිලධාරියෙකුත් ජෙනරල් කෙනෙක් හිටපු රොකට් 40ක් යනවා. මොකද ඒක ගිහිල්ලා වදින්නේ කිලෝමීටරේ වැඩි කිරීම කිලෝමීටරේ ප්‍රදේශයකට. ඒවා එක එක ගහලා වැඩක් නැහැ. නමුත් ඔය පතුරන් හිගේ ආපු කාලේ යුද පිටියේ මගේ නිලධාරීන් මල්ටි බැරල් පත්තු කරේ එකපාරකට එක රොකට් එකයි. සමහරලාට දවසකට මේකයි. ඒ බර අවිවල පතුරන් වල හිගයක් ආවා විශාල. මම මේ වෙලේ ගෝඨාභයට ගිහිල්ලා කිව්වා යුද්ධ කරගෙන යන්න අමාරුයි පතුරන් නැතුව විශේෂයෙන්ම කාලතුවක්කු පතුරන් වල විශාල හිගයක් තිබුණා. චීනෙන් ඒවා යවන්නේ නැහැ. එවනම් අපිට මිලදී ගන්න වෙනවා කොහෙන් හරි කියලා. චීනෙන් ණයට දෙන්නේ. ඒතර ගෝඨාභය දුන්න ඉත සැහැල්ලුවෙන් දුන්න උත්තරය තමයි මට යුද්ධය මෙහෙව්වා සැලසුම් කරා ඔක්කොම විශාල වගකීමකින් වැඩ කරා වගේ කියන පුද්ගලයා. කෙලින්ම මට කිව්වා සරත් ඔයා දන්නවනේ අපි මේ ණයටනේ චීනෙන් ගන්නෙ. ඉතින් චීනෙන් එවන්න නැත්නම් මට කරන්න දෙයක් නැහැ කිව්වා. මට සල්ලි දෙන්න බෑ කිව්වා ඔයගොල්ලන්ට. ඒ පාර මම එහෙම ඇවිදගෙන ගියා බැසිල් රාජපක්ෂගේ ඔෆිස් එකට. එයාගේ ඔෆිස් එකක් තිබ්බා. ආරක්ෂා අමාත්‍යාංශික කෙළවරේ හරි මට ඒක හරියටම දැන් ෂුවර් නෑ. අවුරුදු 15කටත් වඩා ගිහිල්ලා එක්කෝ ජනාධිපති කාර්යාලයේ එයාගේ ඔෆිස් එකට මම ඇවිදගෙන ගියා. එයාට ගිහිල්ලා මම එයා ඉස්කෝලේ මාත් එක්ක එක පන්ති හිටපු කෙනෙක්. ඒ අඳුනුම්කම තිබුණ නිසා මම එයාට කිව්වා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මට පාකිස්තානින් හරි කොහෙන් හරි මේ පතුරන් සල්ලි වලට ගන්න පුළුවන්. මම ඒ හමුදාපතිවරුත් එක්කත් ඒ කාලේ සම්බන්ධයක් තිබුණා. ඉන්දියාව අපට ප්‍රහාරක ආයුධ දෙන්නේ නැහැ වෙලාවේ. ඒක හන්ද මේක ගන්න අපිට මිලියන ඩොලර් මිලියන 100ක් විතර ඕනේ කියලා. බැසිල් රාජපක්ෂ එකපාරටම ටෙලිෆෝන් එක උස්සලා එහෙම PB ජයසුන්දරට කිව්වා හමුදාපතියට ඩොලර් මිලියන 100ක් දෙන්න කියලා. අවශ්‍යතාවයක් තියෙනවා. විනාඩි 5න් ඒක කරා. ඒක අපට හම්බුණා. ඊපස්සේ මුදලින් මම ඩොලර් මිලියන 65ක පාකිස්තාන හමුදාපතියට කතා කරලා ඒගොල්ලන්ගේ තොගෙන් දුන්න මට පතුරන් ඊට වඩා දෙන්න බෑ කිව්වා. දෙන්නේ එයාගේ තොගෙන් නුයි මේක දෙන්න කියලා. ෆැක්ටරි වල නැහැ කිව්වා. ඊට පස්සේ භූමියේ ප්‍රශ්නේ විසඳුණා. ඒ බැසිල් රාජපක්ෂේක මම කතා කරගෙන හිටිය වෙලේ පැයක් විතර. එතනදී යා මට කිව්වා ඔය 2005 LTT එකට සල්ලි දුන්න කතාව බැසිල් රාජපක්ෂ ඒ වෙලේ මට කිව්වා. අපි මෙහෙම හිටියා විනෝදෙන් සුවදව කතා කර හිටියා. අපි මෙහෙම වැඩකුත් කරන්නේ 2005 LTT එක අපට පොරොන්දු වුණා ජනතාව ඡන්ද දාන එක නවත්තන්න කියලා අපේ ඉල්ලුව මත අපි ඒගොල්ලන්ගෙන් ඇහුවා අපි මොනවද ඕගොල්ලන්ට ඒ වෙනුවෙන් කරන්න ඕනේ? අපි මොකක් හරි සුවත්තාවය මත මොනවද කරන්න ඕනේද? එතකොට කිව්වා මුහුදු කොටින්ට පාවිච්චිය සඳහා ඕඩර් කරපු අර විශාල බෝට්ටු ඩෝරා වගේ ඒවා මැලේසියාවේ තියෙනවා. ඒවට සල්ලි ගෙවන්න තියෙනවා. ඒ සඳහා ඩොලර් මිලියන් 2ක් ඕනේ කියලා. ඒ කියන්නේ ඒ කාලේ හැටියට මම හිතන්නේ රුපියල් නම් මිලියන 200ක් විතර. එතකොට ඩොලර් මිලියන් 2ක් ඕනේ කියලා කිව්වා. අපි කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඒක වහාම බාර දෙන්නම් කියලා. ඒක ගැන තමයි ටිරානලසුත් ඔය කතා කරන්නේ. හැබැයි ටිරානලස් කියන්නේ එයාගේ කාර්යාලයේදී ඒක දුන්නා කියලා.
බැසිල් රාජපක්ෂ මට කිව්වේ අසල්වැසි රටකින් ඡන්දෙට පාවිච්චි කරන්න ඩොලර් හම්බුණා මිලියන් 2ක්. රටේ නම මං කියන්නේ නැහැ මෙතන. ඒක සාමාන්‍යයෙන් හැමදාම වෙන දෙයක්. හැම පක්ෂයකම සල්ලි දෙනවා. මම ජනාධිපතිවරණ ඉන්නකොට මටත් ආධාර කරා. ඒක සාමාන්‍ය දෙයක්. එතකොට ඒ මුදල මල්ල පිටින්ම ගෙනහිල්ලා කිල්නොච්චියට ගිහිල්ලා ප්‍රභාකරන්ටව දුන්නා කියලා තමයි බැසිල් මට කිව්වේ. කියලා කිව්වා ඒ දෙනකොට එතන හිටියා උඩ රට දෙමළ දේශපාලනඥයෙකුත් හිටියා කිව්වා. කවුගේ දැස්සල ටීවී එකේ ගුටි කනවා දැක්කේ තම උන්නාන්සලා. මම නම කියන්නේ නැහැ. එයාත් එතන හිටියා කිව්වා. ඉතින් මම 2008 ඕක දැනගෙන ඊට ඉරාන්ලස් ඒක කන්ෆර්ම් කරා අපි අහන්නෙත් නැතුව එයා කන්ෆර්ම් කරා මේක වුණා කියලා. එතකොට නාවික හමුදාවට පහර දෙන්න අර විශාල ප්‍රහාරක බෝට්ටු ඩෝරා වගේ ඒ විදිහේ ආකාරය ඒවා ගන්න සල්ලි දුන්නා නම් ඩොලර් මිලියන් 2ක්. ජාති ද්‍රෝහියෙක් නෙමෙයිද? එතකොට සටන් විරාමයකුත් නැහැ. එතකොට ත්‍රිවිධ හමුදාවේ LTT එකත් එක්ක සටන් කරන වෙලාවේ. එතකොට ඒ බෝට්ටු වලින් ගහලා තමයි 4 වෙනි ඊළඟ යුද්ධ කාලේ නාවික හමුදාවේ ඩෝරා 10ක් ගිලුණා. නාවික හමුදා 150ක් විතර මිනිස්සු මූදේ ජීතක්ෂරපත් වුණා. ඒ මහින්ද රාජපක්ෂ සල්ලි දුන්න ඒ දීපු සල්ලි වලින් ගත්ත බෝට්ටු වලින් ඇවිල්ලා ගහලා. එතකොට පුතා නේවි එකට දාගත්තට පුතා ගියේ නෑ මූදට. පුතා නේවි එකෙන් කරේ කොළඹ ඉඳලා රගර් ගැහුවා. මෙහි ඉඳන් කාර් රේස් ගියා. ඒ අර එයාගේ මාමණ්ඩි නේවි කීට පින්ද පුතත් ඒකට දැම්මා. ඒ අර නේවි කේ රාජකාරියක් කරේ නෑ. නමුත් නේවි කේ අහිංසක කොල්ලෝ ඔය කරන්නාගොඩලා ගිහිල්ලා නාවික හමුදාපති හැටියට මහින්ද රාජපක්ෂලාගේ සපත්තුල වගාවට නේවි එකට මහින්ද රාජපක්ෂ විතර ද්‍රෝහි වෙලා නැහැ මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙක්. නේවි එකට. ඒකට මේක නාවික හමුදාවයක් දැනගන්න ඕනේ ජනතාවත් දැනගන්න ඕනේ. දෙවෙනි කරුණ අපි යුද්ධය අවුරුදු 2කමාරක් විතර කරලා අපි ඉතා ජයග්‍රාහී අන්දවෙන් කරගෙන ගියා. හැබැයි ඒ වෙනකොටත් 2009 ජනවාරි විතර වෙනකොට අපි කිල්නොච්චියත් අල්ලලා ඊට පස්සේ 2009 ජනවාරි 26 මුලතිවුත් ඇල්ලුවා. ඒ වෙනකොට මගේ රණවිරු යුද හමුදාවේ 4500ක් පමණ ජීවිත පූජා කරලා තිබුණේ. නමුත් අපි කිසිම ආකාරයකින් අපේ කැපවීම අඩු කරේ නැහැ. 2009 ජනවාරි වෙනකොට අපි අවසානයේ පෙනි හිටියේ. පුදුකුඩු රිප්පුත් වට කළා. තවුන්නාසලා දන්නවා පුදුකුඩු රිප්පු තියෙන්නේ කොහෙද? නත්ති කණ්ඩායම් කලපුවේ උඩක කෙළවරේ. ඒවත් වට කළා අපි හිටියේ. ශාස්ත්‍රවාදීන් කිලෝමීටර් 10 වැඩි කිරීම 10 පමණ ප්‍රමාණයකට කොටු කළා හිටියා අපි. මුලතිව් ඇල්ලුවාට පස්සේ ජනවාරි 26 වෙනිදා. ජනවාරි 27 අපි මුලතිව් ජනවාරි 26 ඇල්ලුවා. ජනවාරි 27 ගෝඨාවේ මට කියනවා කතා කරලා බොහොම ආදරෙන් සරත්වාදන් අවුරුදු 2කමාරක් මේ යුද්ධ කරානේ. දැන් කොච්චර මාන්සි ඇතිනේ. පොඩි අර ජගත් ජයසූරිය කියලා මිනිහෙක් ඉන්නේ වවුනියාට වෙලා බිබී ඉන්නේ. ඒ මිනිහට දැන් ওই ඉතුරු ටික කරන්න බාර දීලා ඔයා පොඩි රෙස්ට් එකක් ගන්න කිව්වා. ආදරයක් ඇවිල්ලා. මුලතිව් අල්ලපු ගමන් 26 27 වෙනිදා මට මේ කියන්නේ. මුල එතකොට අපි දන්නවා තව මාස දෙකක් ඇතුළත මේක ඉවරයි කියලා. මම කිව්වා මට රෙස්ට් එකක් ඕනේ නැහැ. මේකේ අවසානයක් දකින්නකම් මම මේක අතාරින්නේ නැහැ. මට එක මිනිස්සුගේ ගැන විශ්වාසිකුත් නැහැ. ඔය ජගත් ජයසූරියලා වගේ කියලා මම කිව්වා මම මේක බාර දෙන්න බෑ යාට කියලා. ඒ 27 වෙනිදා ජනවාරි 28 වෙනිදා මහින්ද රාජපක්ෂ මට කතා කරලා මට නියෝගයක් දෙනවා 2009 ජනවාරි 31 සහ 2009 පෙබරවාරි 1 වෙනිදා සටන් විරාමයක් දෙන්න කියලා. පැය 48ක්. හමුදා සටන් විරාමයක් ඉල්ලන්නේ නැහැ. මොකද අපි දැන් ජයග්‍රහණයේ උළුවස්සගාවට ඇවිල්ලා ඉන්නේ. ජයග්‍රහණය අපිට 100%ක ඒ වෙලේ සහතිකයි. අපිට සටන් විරාම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. අපි ඒකට හමුදා ශක්තිමත් ලක්ෂ 2 විතර හමුදාවක් හැදිලා 1,16,000 හමුදාව ලක්ෂ 2ක් බවට පත් වෙලා අපිට විවේක ගන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. යුද පිටියේම ඒවට ක්‍රමවේද අපි හදාගෙන තිබ්බා. යුද පෙරමුණේ සෙබළුන්ට විවේක ලැබෙන්න නිවාඩු යන්න ඔක්කොම ක්‍රමවේද හදලා තිබුණේ එතකොට. මෙයා මට කියන විවේක ගන්න කියලා. මම බෑ කිව්වම ජනවාරි 28 මට නියෝගයක් දෙනවා මහින්ද රාජපක්ෂ. ජනවාරි 31 සහ ජනවාරි 1 වෙනිදා පෙබරවාරි 1 වෙනිදා සටන් විරාමයක් දෙන්න. ඒකට අපිට නියෝග පිළිපදින්න වුණා. මම ඒක කිව්වා මගේ හමුදාවේ කවුරුත් ඒකට කැමති වුණේ නැහැ. නමුත් මට කියන්න සිද්ධ වුණා මේක ජනාධිපතිගේ නියෝගයක් අපිට පිළිපදින්න වෙනවා කියලා. ඒ දවස් දෙකේ අපි අවිබීම තිබ්බා. අවිබීම තියලා සටන් නැවතුවා. අපි සටන් කරේ ප්‍රතිපත්තියක් හැටියට 2006 ජූලි මාසේ පටන් ගත්ත වෙලේ ඉඳලම ත්‍රස්තවාදියාට විවේකයක් නොදී සටන් කරපු එක තමයි අපි කරේ. අපි අවුවේ වැස්සේ රෑ දවල් දිනපතා දවස් 365ම සටන් කරා. නමුත් ඒ ප්‍රතිපත්තිය කැඩුනා පළවෙනි වතාවට. පැය 48ක අපි අවිබීම තැබීමක් කරා. අපේ තුවක්කුපත්තු වෙන්නේ නැහැ. කාලතුවක්කුපත්තු වෙන්නේ නැහැ. සන්නාසන්නදරත ගමන් කරන්නේ නැහැ. එහෙම තියෙනකොට ජනවාරි 31 රෑ ත්‍රස්තවාදීන් නත්ති කණ්ඩායම් කලපුව හරහා ඇවිල්ලා විශාල ප්‍රහාරයක් අපට එල්ල කරා. විශාල ප්‍රහාරයක්. කළා අපේ ආරක්ෂක වළලු කැඩුවා ඒ පැත්තේ. අපේ සෙබළු පස්සෙන් පස්සට එන්න පටන් ගත්තා. ඒ වගේ ප්‍රහාරයක් එල්ල කරන්න බෑ ත්‍රස්තවාදීන්ට දවසකින් සැලසුම් කළා. ඒ ප්‍රහාරය අනිවාර්යයෙන්ම ඒ වගේ විශාල ප්‍රහාරයක් කලපුව හරහා ඇවිල්ලා අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ සැලසුම් කරගෙන හිටියා. ගෝඨාභය මට කියනකොට මට විවේකයක් ගන්න කියලා. ඔය මුලතිව් අපි අල්ලපු ගමන්ම ඒගොල්ලෝ ඒ ප්‍රහාරය සැලසුම් කරා.
ඒක මම හිතනවා මම විශ්වාස කරනවා ඒක අනිවාර්යයෙන් මහින්ද රාජපක්ෂ ආර එමිල් කාන්තෙන් කියන හෙන්චයිය මාර්ගයෙන් මහින්ද රාජපක්ෂට මේගොල්ලෝ මේක දැනුම් දුන්නා. දුන්නේ හින්දා තමයි එක එක උඩර වැටි දාලි වල මම පැත්තට කරලා තියන්න බැලුවා මට විවේකයක් දෙන්න කිව්වා. ඒ ඔක්කොටම විරුද්ධ වුණාම සටන් විරාමයක් දුන්නා. ප්‍රහාරය යොමු කරන්න තිබුණ ජනවාරි 31 වෙනිදා දවසේ සටන් විරාමයක් දුන්නා. එතකොට ඒක දැනගෙන අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ එතකොටත් එමිල් කාන්තන් එක්ක ගනුදෙනු කරා. අර ටිරානලස් කියන්නේ මාවිල්ලාරුවේදී මම සටනට යන්න හදනකොට මහින්ද රාජපක්ෂ ටිරානලස්ට කිව්වා කියලා. මේ සරත් ෆොන්සේකට පිස්සු යුද්ධයට යන්න හදනවා. අන්න අර එමිල් කාන්තන්ට කතා කරලා ඔක කොහොම හරි කරලා මාවිල්ලාරු ප්‍රශ්නේ විසඳන්නකෝ කියලා කිව්වා කියලා කියනවනේ. එතකොට එමිල් කාන්තන් කියන්නේ මේගොල්ලෝගේ එයා තමයි ප්‍රභාකරන් එක්ක ගනුදෙනු කරපු එක්කෙනා. මේගොල්ලෝ අතර ඉඳගෙන. ඒගොල්ලෝ සැලසුම් කරපු එක මේගොල්ලන්ට දැනුම් දීලා මේගොල්ලෝ ඒගොල්ලන්ට අවශ්‍ය විරාමය අරන් දුන්නා. මගේ ආරක්ෂාවල්ලු කැඩුනා. දවස් 5ක් අපි එක දිගට සටන් කරා. කිලෝමීටර් 5ක් පස්සට ආසෙබළු. තව කිලෝමීටර් 3-4ක් ආවනම් අර මාන්කුලම කඩන් වැටුණා වගේ අපි අවුරුදු 2කමාරක් කරපු සටනේ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම එතනින්ම ඉවර වෙනවා. මොකද අපේ අත්දැකීම් තියෙනවා. ඒ වගේ ආරක්ෂාවල්ලු කඩන් වැටුණා අපේ සෙබළු සමහරලාට දුෂ්කරතාවයටපත් වෙනවා. ඒව අල්ලගෙන ඉන්න බැරි වෙනවා. එතකොට පසුබසිනවා. එහෙම වෙලා තියෙනවා හමුදාවේ. එතකොට මේ තත්ත්වයටපත් වුණා. මම එතනට ඇරියා කමල් ගුණරත්න දවස් දෙකකට පස්සේ සටන මෙහෙවන්න කියලා. එයාගේ ප්‍රතිචාර අනුව මට තේරුණා යට ඒක කරන්න බෑ කියලා. එයාගේ පොතේ එයා ලියලා තියෙන්නේ මම දුරකථන ඇමතුම් දෙනකොට එයා ආන්සර් නොකර මම ඉස්සරහට ගිහිල්ලා ඉන්න කියලා කියන්න කිව්වා කියලා කර්නල්ලට එහෙම. ඒ දවස් දෙකේ තමයි ඔය. ඊළඟට මම ජගඩ්ඩාස් ඇරියා. ජගඩ්ඩාස්ගෙන් තමුන්නාසර අහන්න. ජගඩ්ඩාස්ට මම එහෙම උපදෙස් දුන්නාද කියලා ගිහිල්ලා කමල් ගුණරත්නට මේක බෑ. ඔයා බාර ගන්න කියලා. ඊට පස්සේ දවස් දෙකක් විතර එක්ලා ජගඩ්ඩාස් මට කිව්වා සර් වැඩේ අමාරුයි. මේ කරන්න බෑ ළමයි පස්සෙන් පස්සට මෙනවා දිගටම කියලා. ඊට පස්සේ මම වැඩේ බාර අරගෙන මම කැලෑවල හැම තැනම හිටු විශේෂ බලකාය කමාන්ඩෝස්ලා ගුවන් හමුදා උපරිම සහයෝගයක් දුන්නා. කැලෑවලින් එළියට අරගෙන හෙලිකොප්ටර් දාලා ගිහිල්ලා ඒගොල්ලෝ බස්වල ඉවරලා අපි තව දවස් දෙකක් සටන් කරලා තමයි මේ ප්‍රශ්නේ විසඳගත්තේ. හැබැයි සෙබළු 500ක් විතර ජීවිතක්ෂරපත් වුණා. මාර්තු මාසේ මැද වෙනකොට ඉවරෙන්න තිබුණ යුද්ධය මැයි මාසේ මැද වෙනකන් ඇදුණා. අපේ අවිය ආයුධ කෝටි ගාණක අවිය ආයුධ අපිට නැති වුණා. ඒ සිද්ධියට සම්පූර්ණව වා කියන්න ඕනේ. ජීවිතවලට වෙච්ච හානියට යුද්ධය දිග්ගැහිලා වෙච්ච අනවශ්‍ය වියදම් වලට සියලු දේට මහින්ද රාජපක්ෂ වා කියන්න ඕනේ. දැන් සිංහයක් වගේ සිංහයා කියලා ඉන්නවා සිංහම පොරවගෙන. හැබැයි නිවටෙක් වගේ එක එක අය ලව්වලා අර ඉත්තෑපානේ ඉත්තෑ කන්දේ සද්දාතිස්ස ඒ වගේ කට්ටිය දාලා කියනවා සටන් විරාමයක් තිබුණ නැහැ කියලා. සේනාධි නායකයා කියන මිනිහා ආත්ම ගෞරවයක් තියනවා නම් පිටකොන්දක් තියනවා නම් Taman දුන්න නියෝගයක් දුන්නේ නැහැ කියලා කියවනවා නම් මිනිස්සු දාලා කොච්චර නිවට වැඩක්ද ඒක. දැන් මම හමුදාපති හැටියට දුන්න සමහර නියෝග වල ප්‍රතිඵල නැති වුණ තැන් තිබුණා. මූමාලේ සටනක් තිබුණා. මගේ නියෝග මත කරේ අසාර්ථක වුණ එක අවස්ථාවක්. මම මේ වෙලාවට මාධ්‍ය හමුවත් කියලා කිව්වා මම මේකට නියෝග දුන්නා. මම මේකේ වගකීම සම්පූර්ණයෙන් බාර ගන්නවා කියලා. එහෙම ඉන්න ඕනේ. හැබැයි හමුදාවට ද්‍රෝහි වෙච්ච ජාතියට ද්‍රෝහි වෙච්ච මිනිහෙකුට නිවටේකට එහෙම වගකීමක් බාර ගන්න බෑ කියලා අපි දන්නවා. අපි බලාපොරොත්තු වුණාට බොරුවට සිංහමක් පරවගෙන ඉන්න හිවලෙකුට එවැනි වගකීමක් ගන්න තරම් පිටකොන්දක් නැහැ කියන එක අපි දන්නවා. ඒතකොට මේක තමයි සිද්ධ වුණේ මේ කතාවයි මම කිව්වේ. මේ කරපු වරදට ජාති ද්‍රෝහි වෙච්ච හැටියට ජාතියට ද්‍රෝහි වුණා. රණවිරුවන්ට ද්‍රෝහි වුණා. ත්‍රස්තවාදීන්ට හමුදාට විරුද්ධව පාවිච්චි කරන අවියවුද ගන්න මුදල් දුන්නා. එවැනි ආධාර කරපු වරදට මම මාතර්දි ප්‍රකාශ කරා ලෝකේ වෙන රටක නම් අනිවාර්යයෙන්ම එයාට නඩු දානවා. චෝදනා පත්‍ර ගොඩනගලා එයාට මරණ දඬුවම දෙනවා කියලා. නිකම් මරණ දඬුවමක් නෙවෙයි ලෝකේ වෙන රටක නම් ඔය සෞදි අරාබිය වගේ තැනක කොහේ හරි එවනම් උතුරු කොරියාව වගේ නම් උතුරු කොරියාවේ නම් අර ගුවන් යාන නාශක තුවක්කුවකින් වෙඩි තියන්නේ. සෞදි අරාබිය නම් කකුල් දෙකෙන් එල්ලලා තියනවා මරණකම් කාන්තාරයක් මැද්දේ. ඒක තමයි මම එහෙම තමයි කරන්නේ. මේ වරදට ඒක තමයි අපේ ව්‍යවස්ථානුකූලව තියෙන දඬුවම. ඔය කරපු ජාතිද්‍රෝහී ක්‍රියාවට අපේ ව්‍යවස්ථානුකූලව තියෙන දඬුවම තමයි මරණීය දඬුවම. ඒකට ඒක තමයි මම කිව්වේ. මම කිව්වේ වෙන රටක නම් මෙහෙම කරලා කියලා. මම කිව්වේ නෑ මහින්ද රාජපක්ෂ එල්ලන්න ඕනේ කියලා. බයි වටේ ඉන්න හෙන්චයියෝ ටික ඉත්තෑ කන්දේ සද්දාතිස්ස උන්නහැලා ඔක්කොම තොප්පිය දාගෙන එල්ලනවා කිව්වා ගහනවා කිව්වා ගහලා බලමු එල්ලලා බලමු අර මේ කියලා උඩ පෙන්න පටන් ගත්තා. නමුත් මම කිව්වේ කිතා පැහැදිලිව මම කිව්වා. හැබැයි මම බලාපොරොත්තු වෙනවා මේ රජය දූෂණයට විරුද්ධයි නීතියට වැඩ කරන්න උත්සාහ කරනවා. නීතියට ගරු කරනවා. එහෙමනම් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ මේ සිද්ධියට අදාළව. අනිවාර්යෙන් රාජ්‍යයක් හැටියට ජනතාවට කරන යුතුයකමක් හැටියට රටට කරන ගෞරවයක් හැටියට මේ සිද්ධියට අදාළව නීතිය